36වෙනි ප්‍රශ්නය එකෙහි වැඩිවීම නිසා දෙකෙහි වැඩිවීමක් විය හැක්කේ පහත සඳහන් කුමන යුගලයේද යුගල් වලද. ඒ වායුගෝලයේ MEBR ප්‍රමාණය, දෙවැනි එක කොරල් පර හායනය. මේකෙදී MEBR කියලා කියන්නේ ප්‍රබල ඕසෝන් ස්තරය ක්ෂය කරන ද්‍රව්‍යයක්. ඒතර ඕසෝන් ස්තරය ක්ෂය වීම නිසා පෘථුවියේ පතිත වන UVB කිරණ ප්‍රමාණය වැඩි වෙනවා. අධික UV කිරණ මගින් සාගර උෂ්ණත්වය ඉහළ යාම හා ඍජු හානි සිදුවීම නිසා කොරල් පර විරංජනය හා හායනය සිදු වෙනවා. එතකොට වායුගෝලයේ තියෙන MEBR ප්‍රමාණය වැඩි වෙන්න කොරල් පර හායනය වන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට එක වැඩිවීම නිසා දෙකේ වැඩිවීමක් ඒවල තියෙනවා. B. ගව ගොවිපළ සහ පානීය ජලයේ ලෙඩ් ප්‍රමාණය. ගව ගොවිපළක් ගත්තොත් ඒකේ ප්‍රධාන වශයෙන් වායුගෝලයට මිතේන්, ඒ කියන්නේ CH4 නේ. CH4 තමයි එකතු වෙන්නේ. ඊට අමතරව ජලයට නයිට්‍රේට, ෆොස්ෆේට් වැනි පෝෂක එකතු වෙන්නත් පුළුවන්. හැබැයි පානීය ජලයට ලෙඩ් එකතු වෙන්නේ කර්මාන්ත අපද්‍රව්‍ය හෝ ඊයම් මිශ්‍ර දේවල් වලින් තමයි. හැබැයි ඒක ගව ගොවිපළවල් වලින් ලෙඩ් එකතු වීමක් සිදු වෙන්නේ නැහැ. B ප්‍රකාශය වැරදි. C. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අක්ෂි රෝග ඇතිවීමේ අවදානම. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම ඍජුව බලපාන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමට. ඒකෙන් අක්ෂි රෝග ඇතිවීමක් වෙන්නේ නැහැ. අක්ෂි රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඕසෝන් ක්ෂය වීම නිසා පැමිණෙන UV කිරණ. ඒ නිසා C ප්‍රකාශයට වැරදි. නිවැරදි වෙන්නේ A විතරයි. ඒ නිසා 36ට පළවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ.